අපි බලමු කොහොමද කොපි ට්‍රේඩින් account එක හදාගන්නේ කියලා. මෙතනට ගියාම දැන් අපි අනිවාර්යෙන් investor account එකක් හදාගන්න ඕනේ. ඊට පස්සේ මම select කරා platform එක select කරා copy investor කියලා. currency එක USD, leverage එක 500 වෙනස් වෙන්නේ නැහැ. create කරා. your account has been successfully created කියලා තියෙනවා. ඔයාලා මෙන්න මෙතන එන leader board කියන එකට යන්න. leader board කියන එකට ගියාම මෙන්න මෙහෙම ඔයාලට පෙන්නනවා මේ return එක තමයි තියෙන්නේ මේ 7 days වලට. එතකොට මේ මෙතනදී අපි ඔයාලට high risk return තියෙන ඒවා මේ කරන්නේ නැහැ. return එක මේ 100ට ඍණ 11යි. 134යි. නමුත් මේ වගේ return එකත් අනිත් පැත්තට ඒ විදිහටම වෙන්න පුළුවන්. තමයි මේ අපි මෙතනදී මෙන්න මේ Ora Algo Pro කියන එක තමයි පෙන්නන්නේ. ඔයාලට මෙතනින් minimum deposit USD 100 තමයි තියෙන්නේ. ඔයාලට මෙතනින් follow කරන්න පුළුවන්. minimum deposit එක මම try කරන්නම් $50ට වගේ ගේන්න කතා කරගන්න. එතකොට මේකේ risk එක තියෙනවා තනිකර කොළ පාට වෙලා මේ බලන්න මේ return එක 100%යි මේ අඩු වෙලා තියෙන්නේ. එතකොට ඕන එකක් තමන් කැමති එකක් මේ කරන්න පුළුවන්. නමුත් මම මෙතන මේ Ora Algo එක මේ කරන්නේ මේක algorithm එකක් තමයි යන්නේ. සහ අපි සෑහෙන කාලයක් තිස්සේ ඕක ඩෙවලොප් කරනවා සහ අපි බලලත් තියෙන මේකත් මේක හැම බ්‍රෝකර් කෙනෙක් ගාවම වැඩ කරන්නෙත් නෑ. අපි 100%ක් ECN බ්‍රෝකර් කෙනෙක් ගාව විතරයි මේක රන් කරන්නේ. මේ උඩ followers ලැකන මේකේ තියෙනවා මෙයාගේ විස්තර. ඊයේ මාසේ 27 අපි අලුතෙන් තමයි මේක පටන් ගත්තා. නමුත් මේක කාලයක් තිස්සේ එන මේකක් අපි ඉතින් එක තැන්වල ටෙස්ට් කරලා තමයි මේ බ්‍රෝකර් එක්ක වැඩ කරන්න platform එක හොඳ නිසා අපි තෝරගත්තා. එතකොට අතන පෙන්නනවා ඔයාලගේ මේ තියෙන equity එක වැඩි වෙච්ච විදිහ, trading instrument XAUUSD විතරයි, numbers of trades පහක් තියෙන, average ඒ විස්තර තමන්ට ඕන විස්තරයක් මෙතනින් බලා ගන්න පුළුවන්. කියලා අපි මේකේ ටාගට් කරන්නේ 10%ක් 15ක් විතර තමයි ගේන්න එක මාසෙකට. නමුත් මේකේ අපි සමහරක් තැන්වල එහෙම කරද්දි මේකේ 70 50 60 විතර කවර් වෙන්න තිබුණා. එතකොට මෙතනින් ඔයාලා follow කියන එක දෙන්න තියෙන්නේ. follow කිව්වහම එයාගේ performance fee එක weekly 130ක් ගන්නවා. subscription fee එකක් නැහැ, volume fee එකක් නැහැ, joining fee එකක් නැහැ. මේ මොනවත් fee එකක් නැහැ. මේකේ performance fee එක විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා minimum amount එක විතරක් තිබුණාම ඇති, වෙන මොකවත් fee එකක් ගන්න නැහැ. ඔයාලගේ profit එකෙන් තමයි 130ක් ගන්න fee එක විදිහට. allocated method කියන එක කියනවා proportional to equity වැඩිගෙනම ratio. ඒ කියන්නේ ඔයාගේ equity එකත් එක්ක ratio එක gain එක වැඩි කරලා තමයි ඔයාලගේ profit එක මේ වෙන්නේ. risk ratio අය එහෙම කියලා ටික තියෙනවා. මෙතන මේක click කරලා subscribe කියන එක දෙන්න. ඒකට දැන් අපි මේක subscribe කරලා තියෙනවා. ඊපස්සේ ඔයාලට ආයේ back වුණාම මෙන්න මෙහෙම එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ wallet account එකේ 978යි තියෙන්නේ. අරකේ 100ක් මේ වුණා. ඊට පස්සේ අපි බලමු කොහොමද එතනින් එහා වෙන්නේ කියලා. මෙන්න copy trading ගියා. open dashboard ගියාම ඔයාලට මෙහෙම තමයි පෙන්නන්නේ. මෙන්න මෙතන subscribe කියලා වෙනවා investor account එකේ. එතකොට ඔයාලගේ balance එක දැනට 0, max drawdown එක, return එක මේක වෙනවා. මේකේ detail එතන අපි copy වෙන්න ගත්තාම වෙනවා. ඔයාලට දවසකින් දෙකකින් විතර මේකත් ඔයාලට පෙන්නන්නම්. account එක click කරාම ඔයාලගේ account එකේ විස්තර ටික පෙන්නනවා. balance එක, PNL එක, paid fees, security එක ඔක්කොම පෙන්නනවා. මේක සතියකට පාරක් මේ කරනවා. ඔයාලට මෙතන open position, copy වෙන එක නවත්තන්න පුළුවන්, reverse කරන්න පුළුවන්. ඒ ඕන එකක් කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේක හොඳ නැත්තම් වෙන එකකට ආයෙ try කරන්නත් පුළුවන්. අපි ඉස්සරහට තවත් මේකේ detail දෙන්නම්. ඔන්න මම copy කරා. මේකේ අපි බලමු return එක කොහොමද කියලා. ඒකත් එක්ක ඉස්සරහට තව වීඩියෝ එකකින් හම්බෙන්න. එතකන් හැමෝටම ජය වේවා.